ආයුබෝවන් මගේ සබ්ස්ක්‍රයිබර් වරුණේ වරියනේ අද අපි කතා කරන්න යන්නේ ඔයාත් දැන් මිනොක්සිඩිල් දාන්න පටන්ගෙන දානවා ඒත් ඔයාට ඕන රිසල්ට්ස් ඔයාට හම්බෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් නේ දැන්. තාම තිබ්බ විදියම තමයි. බය වෙන්න එපා, තැවෙන්න එපා, ඉකි ගහන්න එපා. මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙනවා මිනොක්සිඩිල් වලින් ඔයාට මොකද ප්‍රතිඵල හම්බෙන්නේ නැත්තේ and ඒකට හේතුව and ඒකට ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා මම මේ වීඩියෝ එකේදී ඔයාට කියලා දෙනවා. එතකොට පළවෙනි එක තමයි ඔයාගේ hair follicles වල තියෙන sulfur transferase enzyme levels කොච්චරක්ද කියන එක තමයි පළවෙනි සාධකය. එතකොට සමහර කට්ටියගේ sulfur transferase enzyme levels ගොඩක් වැඩි hair follicles වල. ඒක නිසා ඒගොල්ලෝ minoxidil වලට දාපු ගමන් ඒක sulfur transferase enzyme එකෙන් minoxidil sulfate වලට convert කරනවා. minoxidil sulfate තමයි ඇත්තරම අපිට අර මිනොක්සිඩිල් වලින් මම කලින් වීඩියෝස් වල කියපු ඉෆෙක්ට් එක එළියට ගේන්නේ. ඒ සල්ෆර් ට්‍රාන්ස්ෆරේස් එන්සයිම් ලෙවල්ස් කොච්චරක්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ ජෙනටික්ස් නැත්නම් ජාන වලින් තමයි ඒක තීරණය වෙන්නේ. ඒතකොට සමහර කට්ටියගේ මේ ලෙවල්ස් හුඟක් වැඩි ලෙවල් එකක තියෙනවා. ඒක නිසා මිනොක්සිඩිල් දාපු ගමන් හොඳට ඒගොල්ලෝගේ කොණ්ඩේ වැයෙනවා. එහෙම කියලා උගලොන් ඒ හොඳට කොණ්ඩේ වැයෙන කට්ටිය ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. මොකද ඒතකොට ඊළඟ ආත්මේ හොයාගෙන තියෙනවා තව අඩු වෙනවයි කියලා ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙන සල්ෆර් ට්‍රාන්ස්ෆරේස් ලෙවල්ස්. එතකොට ඔයා සල්ෆර් ට්‍රාන්ස්ෆරේස් ලෙවල් එක අඩු එක්කෙනෙක් නම් ඔයාට මොකද්ද කරන්න පුළුවන්? එකක් තමයි මම මගේ කලින් වීඩියෝ එකේ කරා වගේ ඔයාට ඕරල් මිනොක්සිඩිල් වලට මාරු වෙන්න පුළුවන්. එතකොට ඕරල් මිනොක්සිඩිල් වලට මාරු වෙනවා වෙන්නේ අපේ කටින් ගන්නේ ඇබ්සෝබ් වෙන රුධිරයට. ඊගේ වැඩිම සල්ෆර් ට්‍රාන්ස්ෆරේස් ලෙවල් එකක් තියෙන්නේ අක්මාවේ. අපි කටෙන් ගත්තට පස්සේ ඒක බ්ලඩ් එකට ඇබ්සෝබ් වෙනවා. ඒක අක්මාව හරහා යද්දී මිනොක්සිඩිල් සල්ෆේට් වලට කන්වර්ට් වෙනවා. එතකොට ඇක්ටිව් ෆෝම් එකට කන්වර්ට් වෙනවා. ඒක නිසා hair follicle වල සල්ෆර් ට්‍රාන්ස්ෆරේස් ලෙවල් එක අඩු වුණත් liver එකේ තියෙන සල්ෆර් ට්‍රාන්ස්ෆරේස් වලින් ඒ මිනොක්සිඩිල් සල්ෆේට් වලට කන්වර්ට් කරන නිසා වාගේ කොණ්ඩේ වැයෙන්න පටන් ගන්නවා. ඒත් ඒකේ ප්‍රශ්නේ තමයි හැමතැනම එතකොට කොණ්ඩේ වැයෙන්න පටන් ගන්නවා. අනිත් එක තමයි ඔයාලට කරන්න පුළුවන් අර ඒ එන්සයිම් එක බූස්ට් කරන දේවල් ඔලුවට දාන්න පුළුවන්. ඒක හැබැයි තාම රිසර්ච් මට්ටමේ තියෙන්නේ. සැලිසිලික් ඇසිඩ් ට්‍රෙටිනොයින් වගේ ඒවා ඔලුවට දාන්න පුළුවන්. ඒකෙන් රිසර්ච් වලින් හොයාගෙන තිනවා සල්ෆර් ට්‍රාන්ස්ෆරේස් එන්සයිම් ලෙවල් එක පොඩි බූස්ට් එකක් වෙනවයි කියලා. ඒක තමයි හැබැයි රිසර්ච් මට්ටමේ තියෙන්නේ. ඒක නිසා ඒක කරන්න තියෙන අන්තිම ඔප්ෂන් එක තමයි ඒක. ඒක නිසා ඒ වලට දැම්මම යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. දෙවෙනි හේතුව තමයි වාදාන මිනොක්සිඩිල් එකේ ප්‍රෙපරේෂන් එකයි කොන්සන්ට්‍රේෂන් එකයි. ප්‍රෙපරේෂන් එක කියන්නේ වාදානි සොලියුෂන් එකද ලික්විඩ් එකද නැත්නම් ෆෝම් එකද කියන එක. ඒතර ෆෝම් එකේ මම කලින් වීඩියෝස් වල කිව්වා වගේ ඇබ්සෝර්ප්ෂන් එක වැඩි, ඉක්මනට ඇබ්සෝර්බ් වෙනවා. ඒක නිසා රෙස්පොන්ස් එක වැඩි. අනිත් එක කොන්සන්ට්‍රේෂන් එක මම කලින් වීඩියෝස් වල කිව්වා වගේම 2% දානවට වඩා 5% දාන එක තමයි වැඩියෙන්ම හොඳ හැමෝටම. 7% වලට වැඩි කරා කියලා ලොකු රෙස්පොන්ස් එකේ වැඩිවීමක් වෙන්නේ නැහැ. හරිම පොඩි ප්‍රමාණයක් තමයි රෙස්පොන්ස් එක වැඩි වෙන්නේ. අනිත් එක තමයි මයික්‍රොනීඩ්ලින්. මයික්‍රොනීඩ්ලින් එක මිනොක්සිඩිල් යූස් කරද්දී හුඟක් හොඳ රෙස්පොන්ස් එකක් හම්බ වෙනවා. මොකද මිනොක්සිඩිල් වලට ඇතුළට ඒ කියන්නේ ලික්විඩ් එක සොලියුෂන් එක දැම්මත් මිනොක්සිඩිල් ඩ්‍රග් එක ඇතුළට යන්න වැඩි chance එකක් තියෙනවා. ඒකට ඔයා ඩර්මටොලොජිස්ට් කෙනෙක්ට කියලා හම්බෙලා මයික්‍රොනීඩ්ලින් සතියකට සැරයක් වගේ කරගෙන ඊට පස්සේ ඊතුරු දවස් දෙකේ මිනොක්සිඩිල් යූස් කරා නම් ඔයාලට මිනොක්සිඩිල් වලට හම්බෙන රෙස්පොන්ස් එක වැඩි වෙනවා. අනිත් එක ගෙදරදීත් මයික්‍රොනීඩ්ලින් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවත් ඔයගොල්ලන්ට try කරලා බලන්න පුළුවන් ඩර්මටොලොජිස්ට් කෙනෙක් මුලින්ම ගිහිල්ලා හම්බෙලා. එතකොට තුන්වෙනි හේතුව තමයි මේ මිනොක්සිඩිල් වලට ඔයා රෙස්පොන්ඩ් කරන්නේ නැති වෙන්න. ඔයා රෙස්පොන්ස් එක හම්බෙන්න කලින් නැත්තම් ප්‍රතිඵල හම්බෙන්න කලින් ඔයා ඒක නවත්තනවා. මේක මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වගේම මාස 4ක් 6ක්වත් අඩුම ගානේ දාන්න ඕනේ ඔයාට රෙස්පොන්ස් එකක් හම්බෙන්න. ඒක රිසර්ච් වලිනුත් හැම වෙලේම හුඟක්ම හොයාගෙන තියෙන හේතුව තමයි මේක හුඟක් මිනිස්සු රෙස්පොන්ස් එක හම්බෙන්න කලින් නැත්තම් ප්‍රතිඵල හුඟක් හිමින් හම්බෙන නිසා නැත්තම් පොඩ්ඩක් දීර්ඝ කාලයක් ගිහිල්ලා ප්‍රතිඵල හම්බෙන නිසා ඊට කලින් බෙහෙත නවත්තනවා. ඒක නිසා කාටවත් ඒගොල්ලන්ට ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හතරවෙනි රීසන් එක තමයි ඔයාගේ already තියෙන hair follicle සංඛ්‍යාව හුඟක් අඩු level එකක තියෙන නිසා. ඒ කියන්නේ මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වගේම මිනොක්සිඩිල් පටන් ගන්නවා නම් පටන් ගන්න හොඳම වෙලාව තමයි කලින්ම ඔයාට hair loss එකක් තියෙනවායි කියලා ඔයාට තේරෙන වෙලාවෙම පටන් ගත්තොත් තමයි ඒකේ ප්‍රතිඵල ඔයාට වැඩිපුරම නෙලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට සම්පූර්ණයෙන්ම තට්ට වෙලා නම් ඔයා මිනොක්සිඩිල් දාලා වැඩක් නැහැ. ඇත්තටම ඒකට ඔයාට තියෙන ඔප්ෂන්ස් ටික පොඩ්ඩක් අඩු වෙනවා. ඒත් ඔයා එහෙම කියලා අධෛර්යමත් වෙන්න එපා. මොකද මේ කාලේ කෙල්ලෝ තට්ටේ උන්ට තමයි වැඩියෙන්ම කැමති.
කෙල්ලෝ විතරක් නෙමෙයි ආන්ටිලාන් කළත් වැඩිම කැමති තට්ටේ උන්ට මිනොක්සිඩිල් ගහලා කොණ්ඩේ වැඩි වෙනවා. ඒක නිසා තට්ටයන්ට තියෙන chance එක වැඩි වෙනවා. ශ්‍රෙක් එකේ ෆියෝනා ශ්‍රෙක්ට කැමති උනේ එතන හිටපු එකම තට්ටයා ශ්‍රෙක් නිසා. ඒක නිසා ඔයා තට්ටේ උනාට ඔයා කවදාවත් බලාපොරොත්තු අත්හරින්න එපා. ජිම් එකට යන්න බ්‍රදර්. තට්ටේ ෂයින් වෙන්න පොලිෂ් කරගන්න. ඒ වගේම ඔයාට ඩෑන්ඩ්‍රෆ් තියෙනවා නම් ඒ කියන්නේ ඔයා ලංකාවේ හිමපතනයක් එක්ස්පීරියන්ස් කරන කොල්ලෙක් නම් ඒකට කීටෝකනසල් ෂැම්පූ එකක් නැත්නම් මොකක් හරි ඉස්සොරි වලට යූස් කරන ෂැම්පූ එකක් යූස් කරලා හැමදාම නාලා පිරිසිදු වෙඳලා ඉස්සොරි ටික මුලින්ම ඇති කරගන්න ඕනේ. එතකොට පස්වෙනි නැත්නම් අන්තිම හේතුව තමයි ඔයාගේ හරියටම කොණ්ඩේ යෑමට හේතුව හරියටම හොයාගෙන නැහැ. නැත්නම් ඒකට ඔයා හරියට පිළියමක් කරන්නේ නැහැ. ඒකවල මිනොක්සිඩිල් වලින් ඔයාගේ කොණ්ඩේ thickness එක දිගින් වැඩි කරනවා. ඒත් ඔයාගේ කොණ්ඩේ යෑමට මූලික හේතුව නිසා ඔයාගේ කොණ්ඩේ අනිත් පැත්තෙන් හැලෙනවා. ඒ නිසා මම මගේ hair loss series එකේ පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේ අර DHT කියන හෝමෝන් එක තියෙනවා. hair follicles වලට DHT වලට තියෙන sensitivity එක එක එක්කෙනාගේ වෙනස්. 5 alpha reductase enzyme level එක එක්කෙනාගේ වෙනස්. ඒක නිසා මේ මූලික cause එක address කරන්න නැතුව අපි කොච්චර minoxidil ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා dermatologist කෙනෙක් ගිහලා හම්බෙන්න ඕනේ. මොකද්ද ඇත්තටම මේකට cause එක කියලා හොයාගන්න. ඒකට male pattern hair loss එකට main cause එක මම පළවෙනි වීඩියෝ එකේම කිව්වා වගේ DHT. ඒකට අපි බේත් කරන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. hair loss series එකේ most important වීඩියෝ එක ඊළඟ වීඩියෝ එක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. Thank you.